මගේ ගෙදර YouTube channel එකට එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද වෙනස්ම විදිහේ රෙසිපියක් අරගෙන ආවා. ඇත්තටම මාරි බිස්කට් වලින් ඉතා ඉක්මනින් විනාඩි 10ක් පමණ කාලෙකින් ඔයාලට මේ පුඩින් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනතුර ඔයාලා මාව subscribe කරලා නැත්නම් රතු පාට subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. ඒ වගේම මේ විදිහට description box එකට ගිහින් මම දාන videos ගැන details උත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මට like එකක් දාලා මේ විදිහට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. එතකොට තමයි ඔයාලට step by step කොයි විදිහටද මම මේ පුඩින් එක හදන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම. ඒ නිසා දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඇත්තටම මේ පුඩින් එක ඔයාලට ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන්. මුලින්ම මම මේ විදිහට කැරමල් කරගන්නවා. සීනි කෝප්ප කාලක් අරන් තියෙනවා. මම මේ ටික මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම කැරමල් කරගන්න යන්නේ. වතුර එකතු කරන්නේ නැතුව අඩු ගින්දරේ මේ විදිහට තියාගෙන ඉද්දි සීනි එක මෙන්න මේ පාටට හැරෙනවා. වාජනයත් ළඟ තියාගන්න ඕනේ කැරමල් එක දාගන්න. මම මේ වගේ හට්ටියක තමයි අද කැරමල් පුඩින් එක හදන්නේ. මම ඉක්මනටම හට්ටියට මෙන්න මේ විදිහට සීනි සිරප් එක මාරු කරගන්නවා. අන්න බලන්න කැරමල් එක කොච්චර ලස්සනට ඇදිලාද තියෙන්නේ කියලා. දැන් මම මේ ටික වටේට මෙන්න මේ විදිහට දවට ගන්නවා කැරමල් එක. හරි දැන් මම මේ ටික මේ වාජනේ පැත්තකින් තියනවා. ඒක නිවෙන්නට. දැන් මම මේ වගේ මාරි බිස්කට් පැකට් එකක් අරන් තියනවා. පැකට් එකේ තියෙන බිස්කට් ඔක්කොම මම මේ විදිහට කඩලා දාගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. දැන් මම කස්ටර්ඩ් පවුඩර් මේ සැඳි 4ක් මෙන්න මේ විදිහට අරගෙන වතුර කෝප්ප භාගයක් මේ විදිහට ගත්තා. ඒකෙන් තමයි දිය කරගන්නේ. මෙන්න මේ විදිහට කැට නැති වෙන්න හොඳින් දිය කරගන්න ඕනේ. දැන් මම කිරි කෝප්ප එකමාරක් අරන් තියනවා. මම එක කෝප්පයක් මිලිලීටර් 250ක් වෙනවා. ඒකෙන් එකමාරක් අරන් තියනවා. ඒ ගාන ඔයාලත් ගන්න. දැන් මම සීනි කෝප්ප භාගයක් අරන් තියනවා. මෙන්න මේ විදිහට මම සීනිත් එකතු කරගන්නවා කිරි වලට. අඩු ගින්දරේ තියාගෙන හොඳින් හැඳි ගන්න ඕනේ සීනි දිය වෙනකන්. මේ වෙලාවේදී මම මේ හොඳට මෙන්න මේ විදිහට හොඳින් හැඳි ගන්න අතරතුර තමයි මම අර කස්ටර්ඩ් මික්ස්චර් එක මේ විදිහට එකතු කරන්නේ. එකතු කරලා මේ විදිහට හොඳින් හැඳි ගන්න ඕනේ. ඝන පදමක් එනවා. එතකන් මේ වෙලාවේදී මම ටිකින් ටික අර බ්ලෙන්ඩ් කරගත්තු බිස්කට් කුඩු හැඳ මෙන්න මේ විදිහට කැට ඉවත් කර මෙන්න මේ විදිහට හොඳින් හැඳි ගන්න ඕනේ. එකපාරට එකතු කරන්නේ නැතුව ටිකින් ටික එකතු කරගන්නවා නම් තමයි හොඳ. මේ වෙලාවේදී ඔයාලට ඝන ගතියක් දැනුණා නම් ඔයාලට ටිකක් විතර වතුර එකතු කරගන්න පුළුවන්. නැත්තම් කිරි හරි වතුර හරි එකතු කරගන්න. ගොඩක් ඝන වුණොත් අඩු වැඩි කරලා මෙන්න මේ ගානට ඔයාලා හැඳි ගාමින් ඉන්න. මට මේ වෙලාවේදී පොඩ්ඩක් ඝන වුණා. මං ඒ නිසා වතුර ටිකක් එකතු කරගත්තා. ඔයාලට කිරි උනත් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳින් හැඳි ගන්න පොඩ එකතු කරලා ඇත්තටම මේ බිස්කට් පොඩි මෙන්න මේක තමයි පදම. මේ බිස්කට් පුඩින් එක ඔයාලට ඉක්මනට හදා ගන්න පුළුවන්. මේ පදමට එද්දි මේ කැරමල් එක දාගත්තු වාජනයේටම මම මේ මිශ්‍රණය මේ විදිහට එකතු කරනවා. ඔයාලට මෙන්න මේ පදමේදී ඉක්මනට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හරියට තුනී කරගන්න. දැන් මම මේක පොඩ්ඩක් මේ විදිහට තට්ටු කරනවා. තට්ටු කරලා ඉවර වෙලා මම දැන් මේක ෆොයිල් පේපර් එකකින් මේ වගේ කවර් කරලා හොඳින් කවර් කරගන්නවා. කවර් කරලා මම ස්ටීමරේ තමයි මේක තඹගන්නේ. මම දැන් ස්ටීමරේ රත් වෙන්න තියලායි තියෙන්නේ ලිපේ. ඒ විදිහට ඔයාලත් රත් වෙන්න තියන්න වතුර දාලා. දැන් හොඳට රත් වෙලායි තියෙන්නේ. දැන් මම ස්ටීමරේ මෙන්න මේ විදිහට වාජනේ තියාගන්නවා. විනාඩි 20ක් 30ක් ඇතුළත කාලයකදී මේ පුඩින් එක තැම්බෙනවා. අනිවාර්යයෙන්ම තැම්බෙනවා. ඒකේ මේවා එකක් නැහැ. දැන් මම මේ වාජනය ෆ්‍රිජ් එකේ පැය දෙකක් තියලා තමයි මේ එළියට ගත්තේ. මේ බලන්න හොඳට නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ තියන්න. දැන් බලන්න කොච්චර ලස්සනට
පුඩින් එක හැදිලාද තියෙන්නේ කියලා. දැන් මම අනිත් පැත්ත හරවනවා වෙනම බලාගන්න. කොච්චර ලස්සනද, ලස්සනට තියෙනවා පුඩින් එක. ඔයාලටත් මේ විදිහට හදලා බලන්න පුළුවන්. ඇත්තටම මේක මගේ රෙසිපියක්. මම තනියම අත්හදා බලපු එකක්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වෙනස්ම රසයක් තියෙන මේ පුඩින් එක අනිවාර්යෙන් රස විඳින්න. රස විඳලා ඔයාලට මේ වීඩියෝ එකකින් ප්‍රයෝජනයක් ලැබුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම මට ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසුත් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අයබෝවන් ඔයාලා හැමෝටම.